ඔන්න එක්තරා ගම්මානයක සහෝදරයන් තිදෙනෙක් ජීවත් වුණා. ඉතින් මේ පවුලේ බාලයාට හැමෝම කිව්වේ මෝඩයා කියලා. මොකද මිනිසුන් හිතුවේ එයා එච්චර බුද්ධිමත් නෑ කියලා. ඒත් අනිත් අයට වගේ නෙමෙයි. එයාට හොඳ කරුණාවන්ත හදවතක් තිබුණා. දවසක් කැලේ දර කපමින් ඉන්නකොට මෝඩයා කිව්ව සහෝදරයාට දුප්පත් මහලු මිනිසෙක් හමු වුණා. ඉතින් මේ මහලු මිනිසා ගැන අනුකම්පා කළ ඔහු සිය ආහාර ඔහු සමග බෙදාගත්තා. එයාගේ කරුණාවට ස්තුතිවන්තව මහලු මිනිසා අමුතු රන් හංසියෙකු සිටි ගසක් ඔහුට පෙන්වුවා. මෙයා ඒ හංසයා ගෙදර අරගෙන ගියා. යන අතර මගදී කෑදර ගැමියන් රන් හංසයාගේ රන් පිහාට උදුරා ගන්න උත්සාහ කළා. ඒත් හංසයා ස්පර්ශ කරන ඕනෑම කෙනෙක්ගේ අත් එකට ඇලෙන්න පටන් ගත්තා. ඉතින් ටික වෙලාවක් යද්දී ගමින් විශාල පිරිසක්ම මෝඩ සහෝදරයා සහ හංසයා පසුපසින් එකට ඇලී දන්වැලක් වගේ හිටියා. මේ දර්ශනය රටේ රජුරවන්ට තාරංචි වුණා. ඒ වෙනකොටත් තමන්ගේ රටේ දුගී බව ගැන දුකින් සිටි රජතුමා මේක දැකලා මහ හඬින් සිනාසුණා. ඒ වගේම ඉතා සතුටු වුණා. ප්‍රීති වුණු රජතුමා මෝඩයාට රජකුමරිය සමග විවාහ වීමටත් ඉඩ දුන්නා. තෑගිත් ලබා දුන්නා. ඉතින් ඊට පස්සේ රන්හංසයාත් රාජකුමරියත් එක්ක මේ කරුණාවන්ත සහෝදරයා සතුටින් ජීවත් වුණා. ඉතින් කරුණාව සහ සරල බව අනපේක්ෂිත ආශිර්වාද ගෙනෙනවා වගේම කෑදරකම කරදර පමණක් ඇති කරනවා.